ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. ජනවාරි 9 වන සිකුරාදා දින දිනපතා භෝජනය. දෙවියන් වහන්සේ සූදානම් කරන අනාගතය. අප සිටින ලෝකයේ අන්තර්ජාලය කිසිවක් අමතක කරන්නේ නැත. සෑම ඡායාරූපයක්ම, සෑම යෙදුමක්ම, බ්ලොග් යෙදුමක්ම සදාකාලයටම තැන්පත් කර ඇති ලෙසිනි. එක් සෙවීමේ යාන්ත්‍රයක් පුද්ගලික කරුණක් ඉදිරිපත් කළේය. එමගින් දුරකථන අංක නිවසේ ලිපින වැනි පුද්ගලික තත්ත්ව මකා දැමීමට භාවිතා කරන්නට ඉඩ ලබා දෙයි. මෙය දන්නා මුළුමනින්ම අන්තර්ජාලය මකා නොදමුවත් සෑහෙන දුරට ඒවා පෙන්නුම් කිරීම පාලනය කරයි. එයින් තමන්ගේ ඩිජිටල් විස්තර පාලනය වන්නේ යන හැඟීමක් ජනතාවට ලබා දෙයි. මෙම අදහස යෙසායා 43:18 සිට 19 අනාගත වක්තෘගේ වචන වලින් පැවසු අතීතයේ මකා දැමීම ඉස්මතු කරන දක්වයි. පසුගිය දේ සිහි නොකරන්න, පෙර වූ දේ කල්පනා නොකරන්න. බලන්න මම අලුත් දෙයක් කරන්නෙමි. මේ වචන ඊශ්‍රායලට කියන ලද්දේ ඔහු බබිලෝනි විප්‍රවාසයේ සිටියේදීය. මෙම කාලේ ගැඹුරු කනස්සල්ලක් සහ ප්‍රතිස්ථාපනයක් ආසා කළ කාලයක් විය. දෙවියන් වහන්සේ සෙනගට ආඥා කළේ ඔවුන්ගේ පෙර පාරාජය වලින් සහ වහල්කමෙන් වේදනාවේ නොසිට ඉදිරිය බලන ලෙසටය. උන්වහන්සේ අලුත් සහ වැදගත් නික්මයාමක් එනම් ඔවුන්ව බබිලෝනෙන් මුදාගෙන ඔවුන්ගේ මවුරට ගෙන යන බවය. උන්වහන්සේගේ අතීතය මකා දමනවා පමණක් නොව බලාපොරොත්තු සහ අරමුණක් ඇති අනාගතයකට මාර්ගයක් සාදන සේක. අපොහොසත්කම සහ පසුතැවිලි වීම වල සිටින වෙනුවට දෙවියන් වහන්සේ අපගේ පැරණි පාප පසුතැවීම් සහ ලැජ්ජාවන් දෙවියන් වහන්සේගේ පූජාව තුළින් මකා දමා අපගේ පව් සිහි නොකොට සිටින බවට දෙවියන් වහන්සේට විශ්වාස කරමු. වහන්සේ සූදානම් කරන අනාගතයට දෙවියන් වහන්සේ අපව තල්ලු කරන සේක. දවසේ සිදුවිල්ල අතීතයේ මතක් කිරීම එතරම් අසීරු මන්ද. අලුත් ආරම්භයක් සහ දෙවියන් වහන්සේ තුළ ඔබ විශ්වාසය ගැඹුරු කරන්නේ කෙසේද? බයිබලයේ වසරකින් කීවා නිම කිරීමට අද දින බයිබල් කොටස. උත්පත්ති 23 සිට උත්පත්ති 24 දක්වා සහ ශුද්ධෝ මතෙව් 7.